Right. So what is the sound of letter U? මොකද්ද letter U වල sound එක? 2 seconds. නෑ. කවුද බලන්නේ? තෙනුෂ? Sounds පොඩ්ඩක්. Yes, very good. Right? පුතේ letter U can be pronounced as a. Right? දැන් මේකේ තව sounds තියෙනවා. මේ U එකේ තව sounds ගන්න පුළුවන්. Right? අර U sound එක එහෙම තියෙනවා. Right? But the primary sound is a. හරි? ඔන්න මේකේ අපි මුලින්ම කියවන sound එක තමයි letter U එකේ a sound එක. Right? අපි එහෙනම් ටක් ගාලා read කරමු. ඔන්න මම mic off කරලා තියෙන්නේ. ta. reading ගන්න කට්ටියගෙන් අතරමැදදී ta. ha. la. na. wa. හරි ලේසි. read කරන්න. අමතක read කරමු. ta. ha. la. na. wa. That's it. Right? Okay. ඔන්න අපි යමු 3 letter words read කරන්න. තව චුට්ටක් තියෙන වචන මේ letters ඔයගොල්ලෝ read කරන්න හිමීට ගෙදරදී. මම ඔක්කොම read කරන්නේ නැහැ. මම වචන මෙතන 6ක් විතර read කරලා දෙන්නම්. So you can read the other words at home. Right? අම්මලාටත් දෙන්න බෑ පොඩි homework එකක් නේ තේරුණාද? Right? Okay. Right. So this is our first word. But these are 3 letter words. මේ ඔක්කොම 3 letter words. Right? Okay. The first word is ඔන්න බලන්න අපි read කරමු මේක. Right. Let's read the first 2 letters together and then the last letter. ඉස්සෙල්ලා පළවෙනි අකුරු දෙක read කරලා I'm sorry. ඊළඟ letter එක අපි වෙනම read කරමු. Right? එතකොට ba. ban. Right? සිංහලෙන් එහෙම ලියන්න එපා. ටියුට් එක නැත්නම් ටියුට් එක print කරගන්න ටියුට් එක group එකේ තියෙනවා. නැති කට්ටිය ඉල්ලන්න මම දාන්නම් group එකට ආපහු. Right? Okay. Manual. Okay. This is ba. ban. Chanidi, this is ba. ban. Read කරමු. na. nan. Right. දැන් කට්ටිය හටවල් ඇරෙන්න ඕනේ. Right. ඇරලා හොඳට මේක pronounce කරලා කියන්න ඕනේ. පුරුදු වෙනකන්. na. nut. na. nut. ඇයි? letter U වල තියෙන ආ sound එකක් නේ. Right. නේද නෙතුලි? Right. So this is na. nut. Matisha, ඔන්න පුතේ. ha. hut. ha. how. ha. hub. read කරමු. ba. ban. na. none. na. nut. ha. hut. ha. hull. ha. hub. right. ඔන්න මම දෙනවා ඔයගලන්ට විනාඩි 2ක්. අම්මත් එක්ක මේ වචන 6 දෙපාරක් තනියම read කරලා බලන්න ඕනේ. right. අම්මත් එක්ක read කරලා බලන්න. අම්මා බලන්න read කරනවද කියලා.
All right. Okay. Command read කරපු කට්ටිය. I can read. Okay. කො හෙසඳු වීඩියෝ ඔෆ් කරගෙන. වීඩියෝ එක on කරමුනේ පුතේ. Right? හරි. Good. Reading ටිකක් ගන්නවා. Sentences ටික reading ගමු කට්ටියකින්. Right? මේකේ sentences ටිකක් තියෙනවානේ. නේද? කො විනුකි තාම නැහැනේ. හෙසඳුත් නැහැ. ඔන්න වීඩියෝස් on කරගමු පුතේ නේද? Right. හරි. Okay. එම තව පුංචි වචන ටිකක් තියෙනවා. ගෙදරදී read කරන්න අම්මත් එක්ක හිමීට ඉඳගෙන. Right. හරි. දැන් මම ඔක්කොම read කරන්න ගියොත් අපිට මේක ඉස්සරහට යන්න ඉක්මනට යන්න බැරි වෙනවා. එහෙනම් මම ටික ටික කරන්නම්. තව words ඒ විදිහමයි pronounce කරන්නේ අම්මත් එක්ක read කරන්න ටිකක් තියෙනවා. Right. Okay. අපි මේකෙන් තුනයි I sound එකෙන් තුනයි sound එකෙන් තුනයි හයක් read කරමු මෙතන. Right. Three to eight, huh? Okay. Put it. See? It's free. And now this is letter I, right? Which has E sound. ඔන්න බලන්න. දැන් මෙතන letters දෙකම තියෙනවා. Vowels දෙකම තියෙනවා. අන්න හෙසදු ආවා. Right. Yes. Okay. Right. ඔන්න බලන්න. හරි. මෙතන letters දෙකම තියෙනවා පුතේ. We have letter I and we have letter U both. Right? Okay. So this is free. On fill. Free. Fill. Free. Fin. Ri. Rim. Free. Fill. Free. Fin. Ri. Rim. read කරමු. කවුරු හරි ඉන්න දරුවත් එක්ක අම්මා හරි තාත්තා හරි අනිවාර්යෙන්ම ඉන්න. ඒක එතකොට තමයි මේක හරියට කරගන්න පුළුවන් ඒගොල්ලන්ට උදව්වක් ඕගොල්ලන්ගෙන් ඕනි. Right? Okay. නේද ලිසෙනි? Right? Okay. Sixth one. ඔන්න පහන්දි පුතේ read. Ra. අන්න. දැන් sound එක change කරමු අපි. Now we change the vowel. Right? From I to U. Right? So this is ra. Run. Ra. Rub. Tuck. Tucks. Ra. Run. Ra. Rub. Tuck. Tucks. Right? ඔන්න හයම කියවමු. Fit. Fill. Fit. Fin. Rit. Rim. Ruck. Run. Ruck. Rub. Tuck. Tucks. Okay. ඔන්න read කරලා බලන්න ටක් ගාලා අම්මත් එක්ක. විනාඩියක් දෙනවා තනියෙන් read කරන්න.
right ඇතිනේ. හරි. ඔන්න ඊළඟට තියෙන page එක මම reading ගන්නවා කට්ටියකින් ඈ. කවුද මේ චිත්‍ර අඳින්නේ ස්ක්‍රීන් එකේ? මං ස්ක්‍රීන් එක ඔයගලන්ව මේ right හරි. තව චුට්ටක් read කරමු. ඊළඟට reading ගමු පුතේ. හරි. මේකෙත් අපි 6 words විතර read කරමු. Um, right. So the second from, sorry, the third word to the eighth one, right? One. ඉක්මනට කියවමු. He, his, me, miss, jib, jib. read කරන්න. He, his, me, miss, jib, jib. Right? Okay. Sixth one. And now Pute, now we change the vowel, right? We had letter I here, and now we have letter U here, right? So here, one Pute, sa, sun, right? We change the vowel, right? අර vowel එකෙන් තමයි පුතේ අකුරු වල change කරනකොටනේ vowel එකෙන් තමයි sound එක වෙනස් කරන්නේ නේ right ba bus ba bus fa it's fuss ba bus fa fuss okay right last time he his me miss j jib sa sun ba bus fa fuss right මේ හැත් read කරන්න අම්මත් එක්ක අර විදිහටම ඊට පස්සේ මම sentences ටික we have some sentences on page number 11 11 page එකේ right අපිට තියෙන sentences ටිකක් and let's try to read these sentences together අපි බලමු මේ ටික read කරන්න එකතු වෙලා right මේ හැය read කරලා බලන්න ටක් ගාලා අපිට ඉක්මනට යමු දැන් ඉස්සරහට okay right හරි කො බලන්න read කරපු කට්ටිය කො අත උඩට යන්න ඕනේ
කොහොමද ඉස්සෙල්ලම ඉස්සෙල්ලම දැන් මාත් එක්ක ඉස්සෙල්ලම ෆොනික්ස් කියන කට්ටිය කලින් ෆොනික්ස් කියවලම නැති පුතාලා අත උස්සා. ගොඩක් ඉන්නව නේද? Okay great. ලිසන් ඉන්නවා. right. කොහොමද අත උස්සන්න පුතේ හොඳට. කලින් ෆොනික්ස් රීඩ් කරලම නැති අය? ආ okay great. හරි. පහඳ ටිකක් රීඩ් කරලා තියෙනවා. right. ගොඩක් ඉන්නවා. හරි. දැන් මේක අපි හරියට කරොත් පුතේ අපිට ඉක්මනට ඉස්සරහට යනකොට සාමාන්‍ය දෙසැම්බර් වෙනකොට ඔයගොල්ලන්ට ඉස්කෝලේ පොත් ටික තනියෙන් කියව ගන්න පුළුවන් මට්ටමට එන්න පුළුවන්. හරි. මේ ඉස්කෝලේ වැඩ ටිකට ඕන රීඩින් ටික අපි දෙසැම්බර් කියන්නේ තව මාසයක් යනකොට. right? එතකොට ඔයගොල්ලන්ට ඉස්කෝලේ ඕනේ ටෙක්ස්ට් බුක්ස් ටික grade 4 3 4 5 වගේ වෙනකන් ටෙක්ස්ට් බුක්ස් ටික තනියෙන් කියව ගන්න පුළුවන් මට්ටමට ඔයගොල්ලෝ එනවා. හරි. එතනින් එහාට තමයි අපිට ටිකක් වැඩ කරන්න තියෙන්නේ. okay. හරි. අපි sentences ටිකට යමු ඉක්මනට. මියුට් කරලා රීඩ් කරන්න. ඊට පස්සේ මම කට්ටියගෙන් රීඩින් ගන්නවා. අපි මේකෙන් ගමු sentences ඔක්කොම නෙමෙයි. අපි sentences 5ක් විතර ගමුනේ. මේ 6 ගමුනේ. 3 to 8 රීඩ් කරමුනේ. right ඔක්කොම ඕනේ. නැත්නම් 4 to 8 4 to 8 රීඩ් කරමු. හැමෝම අන්තික ලේසි. ඔක්කොම රීඩ් කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් අපිට වෙලාවත් ඉතුරු කරගන්න එපා. right නේද පහන්දි? අම්මටත් චුට්ටක් වැඩක් තියෙන්නත් එපා ගෙදරදී. right හරි. කවුද ස්ක්‍රීන් එකේ අඳින්නේ? අපි රීඩ් කරමු පුතේ. right we will eat it fit will it fit right it we will fit රීඩ් කරමු මොනවද පුතේ we will it fit it we will fit මයික් ඔන් කරන්න එපා ඔන් කරන්න නැතුව රීඩ් කරමු ඊපස්සේ මම ගන්නම් කට්ටියකින් රීඩින් එක right so this is I we will fill it I we will fill it sixth one it we will අන්න වවල් එක change කරා right half it we will half මාත් එක්කම රීඩ් කරන්න right okay Tim we will run Tim we will run right last one we will fix it we will fix it right ඔන්න දැන් අම්මත් එක්ක දෙපාරක් විතර මේක රීඩ් කරන්න
මම පුතේ ඊළඟට ඔයගොල්ලන්ගේ රීඩින් ගන්නවා මේ ටික කට්ටියගේ. right all right My mic right okay let's do some reading then අපි ටිකක් read කරමු කොබන් කවුද ඉස්සෙල්ලම කියවන්නේ who wants to read first අත උස්සන්න මම දෙනවා read කරා okay Pahandi's ready yes Pahandi you can read all right from the 4th to the 8th හතරින් ඉඳලා 8 වෙනි එක වෙනකන් all right read කියවන්න mic off කරලා නැහැ mic එක on කරලා read කරා නෑ නේද mic එක on වෙන්නේ නැද්ද all right it's okay now read yes Pahandi read කරන්න පුතේ ඉක්මනට I
Put it. We will. No. From the fourth sentence to the eighth one. හතරින් ඉඳලා 8. මෙච්චරයි. මේ ටික read කරමු. We will eat, eat. We will eat. We will. I'll. නෑ පුතේ it. හරි. Eat. We will have. Team. We will run. We will fish. Eat. Okay, good. මේ දැන් මේක කියවද්දී අර මම කඩලා ඔයගොල්ලන්ට පෙන්නන්න ටිකක් අර ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් වෙනකන් නැත්නම් සමහර වෙලාවට මෙහෙම were in win එහෙම කියනවා. එහෙම කියන්නම එපා. අර මම මෙතන we will කියලා එහෙම කියන්න ඕනේ. එකපාර ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් ප්‍රොනවුන්ස් කරන්න. right? දැන් කොහොමත් දවස් දෙකක් තුනක් දවස් තුන්වෙනි දවස් වගේ යනකොට අපි අර කඩන්නේ නැහැ වචන එකපාර ප්‍රොනවුන්ස් කරනවා. ඒතර will it fit. ඔහොම රීඩ් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. නේ? වචන හිතෙන් හදාගෙන එකපාර කියවන්න පුළුවන් නම් අනේ ඒක තමයි පුතේ ඕනේ. කඩන්න නැතුව කියවන්න try කරමු. Okay, who's next? අපි එහාන්ට දෙමුද? එහාන් හිටියනේ දවස් දෙකම. මෙතුල් ඉන්නවා. Sorry, Menul. Yes, Menul. පුතේ read. Menul, you can read. Will eat feed. It will feed. I will feel. It at it. No. Read the sixth one. Definitely. Sixth one again. It will have. Very good. Team will run. Very good. I will fix it. Very good. Fantastic. අන්න බලන්න. අර වචනේ හිතෙන් හදාගෙන එකපාර කියවන්න try කරමු. හරිම හොඳයි. All right, who's next? ඊළඟට කවුද? Okay. කවුද අපේ ඔන පුතේ නම දන්නේ මං ඔයාගේ. Turn on the microphone and speak. Mic on කරලා කතා කරන්න. ඕෂධ සත්‍යය. මම ඕෂධ. හරි. ඕෂධ චුට්ටක් ඉන්න පුතේ. ඕෂධ ගමු මේ ඔන කියලා ෆෝන් එක තියෙන දුව චුටි දුව රතු පාට টොප් එකක් ඇඳන් ඉන්න දුව රීඩ් කරා. ඔව් ඔයා තමයි. හරි. අත උස්සපු පුතා දුව. හරි රීඩ්. මයික් එක ඔන් කරා. දෝනි නම කියන්න පුතේ. මයික් එක ඔන් කරලා නම කියන්නකෝ. ඉක්මනට මයික් එක ඔන් කරන්න. මේ ඔන GFI LX2P කියලා ෆෝන් එකක් තියෙන්නේ. බලන්න මේ ෆෝන් එක. ඔව් හරි. අනේ මයික් එක ඔන් වෙන්නේ. right. ඕෂධ කියන්න. ඕෂධ රීඩ්. Where is it? I will set. I will set it. It will Tim will run. I will. Well නෙමෙයි will. Not well. A sound එකෙන් E වලින්. I can. I will
fix it. I can මුලින්ද fourth එකේ ඉඳලා read කරා. මුලින්ද read කරා. Will I It. fit? Okay. Will It. fit? I will Well නෙමෙයි පුතේ will. E sound එක. fill it. It will have Hmm. tin Hmm. will run. Okay. I will fix it. Right, good. ගෙදරට practice කරමු තව ඈ. හොඳයි. අම්මා ගෙදරට practice කරවන්න. අද පළවෙනි දවසේ නේද ඖෂධකේ? දෙවනි දවසේ දෙවනි දවසේ ගෙදරට ගිය සතියේ ටික කී පාරක් read කරාද? ගොඩක් පාරක්. right. මෙතන E sound එක හොඳයි. අන්න සමහරලාට චුට්ටක් මාරු වුණානේ. right. E sound එක. A sound එක එන්නේ පුතේ මේ will කිව්වොත් ඔහොම. well කිව්වොත් අන්න E sound එක. මෙතන well. අර vowel එකෙන් තමයි වෙනස් වෙන්නේ. right. okay. ඊළඟට කවුද read කරන්නේ? කොහොමද සනික් පිටික්මද? all right. හරි listen read. හරි read කරමු. කියන්න මට read කරමු. අනේ Read. will it fit it will fit I will it I It. will have Can tin will run. okay. I will fix it. Very good. අම්මයි listening මෙහෙ මාත් එක්කද ඔය ඉස්සෙල්ලා phonics read කරන්නේ? ටිකක් සවුන්ඩ් එක පුළුවන් වෙලා තිබුණේ සර් මේ වචන නම් කතා කරේ නැහැ එහෙම සවුන්ඩ් එක ටිකක් පුළුවන් වෙලා තිබුණා all right. ඔය හොඳට කියවන්නේ. very good. හරි. කවුද ඊළඟට who's next? චනින්ද කියමුද? චනින්ද කිය. හරි. කියමුද? කමන්නේ කියමු. බැරිද? කවුද කියන්නේ? all right. එහාන් කියනවා. එහාන් පුතා read. හරි read. පුතේ mic on කරන්න. you are on mute. mic on කරන්න. පුතේ read. mic on කරලා read කරමු. කොහොමද? mic එක on වෙන්නේ නැහැ. හරි. එයා mic එක හදාගෙන තා කවුද read කරන්නේ? all right. දෝනි කියන්න. හරි. ඔයා read කරන්න. ඊළඟට වැතුජා. right. okay. හරි read කරන්න. හරි පුතේ කියවන්න. read. ඔව් ඔයා තමයි. right. අම්මා මෙන්න මේ දුවගේ ෆෝන් එක රීනියම් කරන්නකො. මම එයාව පින් කරන්න. මෙන්න මේ දෝනිව පින්. මෙන්න මෙයාගේ නම වෙනස්. දරුවගේ නම දාන්නකො ෆෝන් එකේ.
දරුවගේ නම දන්නේ නැහනේ. එයාගේ නම දාන්නකො එතකොට හරි. මට කතා කරන්න නමේ. Right? හරි වෙතුජ read කරන්න පුතේ. වෙතුජ, you can read. කොකියව. Will it feed it it will feed I Hmm. will fill it will have Hmm. it him Him. will run I will fish it. Okay, great. හරිම හොඳයි. right. තව ටිකක් practice කරමු. එතකොට අර ටිකක් වේගෙන් කියවන්න පුළුවන් ඈ. සදිත පුතා ඉන්නවා. right. සදිත read. Yes, සදිත read. Will it will hit it will it will have will run. I will Fix. it. right පුතේ very good. හරිම හොඳයි. තව කවුරු හරි read කරනවද? okay. හෙසන්දු පුතා read කරනවා නේ? okay. yes හෙසන්දු. read. Will it fit it will fit I will fill it will have Tim will run okay. I will fish it. very good. excellent. හෙසන්දු කලින් phonics read කරලා තියෙනවද? Sir, තියෙනවද කලින් read කරලා? right sir, good. read කරන්නද? කවුද පුතේ? විනුකිද? read කරන්න. Will it fit? It fill it. I will fill it. Hmm. It will have Hmm. Tim will run. I
will read Fix. it. Right, very good. කොහොම මොකද විනුකගේ වීඩියෝ එකට මොකද උනේ? What happened to your video? Video on when sir. All right, හරි. කමක් නැහැ. කො තව කවුද රීඩ් කරන්න පුතේ? අපි ඊළඟ page එකටත් යන්න ඕනි ඉක්මනට. හරි කියන්න. ඔය අත උස්සන් ඉන්න දුව කියන්න. හරි. print. නෑ පුතේ මයික් එක ඔන් කරගන්න ඕන එකක් රීඩ් කරන්න කලින්. නේද? රීඩ් කරන්න. Will හරි. රීඩ් කරන්න. will ඔයාගේ නම කියන්න මට. නම කියන්නකෝ. Nesandi. නෙසන්දි right okay. ඔන්න ඔයාගේ ෆෝන් එකේ තමයි අම්මා වෙන නමක් දාලා තියෙන්නේ. දැන් නෙසන්දි හොයාගන්න බෑ මට. right read. Will it fit? It will fit. Okay. I will fill it. It will have. Tim will run. I will fix it. Very good. Excellent. හරිම හොඳයි. Okay, right. තව කවුද රීඩ් කරන්නේ? එහන් කියන්න පුතේ. හරි. ඉක්මනට රීඩ් කරමු. දැන් අපි ඊළඟ page එකට යන්න ඕනේ. රීඩ්. මයික් ඔෆ් කරලා. එහන්ගේ මයික් එක ඔන් කරන්න ඕන පුතේ. මයික් එක වැඩ කරන්නේ නැහැ පුතේ. හරි. right. ඔන්න වීඩියෝ එක වැඩ කරන්නේ නැහැ පුතාගේ. මේ මයික් එක ඔන් වෙන්නේ නැහැ. හරි. right. Let's continue. හරි. ඔන්න මම චූටි homework එකක් දෙනවා කට්ටියට. right? You all have to read this page at home and send me a short video clip. ඔයගොල්ලෝ ඔක්කොම ගෙදරදී මෙන්න මේ page එක read කරලා that is page number 12 12 පිටුව. 12 පිටුව read කරලා මට චූටි වීඩියෝ එකක් කරලා එවන්න ඕනේ read කරනවා. right? හරි. ඔන්න අම්මා ඉන්නව නේද ළඟ? right? මේ පිටුව read කරලා මට වීඩියෝ එකක් එවන්න. right, I'm sorry. මේ චූටි වීඩියෝ එකක් කරලා මේ නම්බර් එකට එවන්න ඕනේ. මෙන්න මේ නම්බර් එකට විතරක් එවන්න homework එක. අම්මේ මේ නම්බර් එක. ඔන්න ඔය නම්බර් එක ලියා ගන්න ඕනේ. ඔන්න මයික් ඔෆ් කර ගන්න ඕනේ. right? alright හරි. පුංචි වීඩියෝ එකක් කරලා පුතේ මට මේ නම් එකට ඔයගොල්ලෝ එවන්න. කියවනකොට දරුවගේ මූණ පැත්තට හරවන්න එපා කැමරා එක. දරුවගේ හෑන්ඩ් අවුට් එක පැත්තට මේ ඔයගලගේ මේ ෆෝන් එක අල්ලලා දරුවා රීඩ් කරන එක මට පේන විදිහට රීඩ් කරවල එවන්න. හරි? හරි. දැන් මේක ඇත්තටම උමනාවෙන් කරන් යන දරුවෙකුට ලබන මාසෙ වෙනකොට ලොකු ප්‍රෝග්‍රස් එකක් එයාගේ දැක ගන්න පුළුවන් ඕගොල්ලන්ට. හරි? හරි. දැන් ඔයගොල්ලෝ නිකන් ඔහේ තියනවට හිතන තියෙන තව පන්තියක් කියලා හිතාගෙන තිබ්බොත් right you won't see any progress. මුකුත් progress එකක් ඔයගලන්ට දකින්න හම්බෙන එකක් නෑ. right if you are really committed to get this done you will definitely see results.
ඇත්තටම දරුවට මේක පුළුවන් කරගන්න ඕන පේරන්ට් කෙනෙක් නම් මේ ටික කරවන්න ඔයාලට ලබන මාසෙ වෙනකොට දරුවාගේ ලොකු ප්‍රෝග්‍රස් එකක් තියෙයි. නිකන් අර පන්තිය වාඩි කරලා තවත් එක පන්තියක් කියලා හිතන් ඉන්න. එහෙම හිටියොත් ඔයගොල්ලන්ට මේක මොකක්ද කියන එක තේරෙනකොට ඔයගොල්ලෝ ගොඩක් පරක්කු වෙලා තියෙයි. එතකොට මට කරන්න දෙයක් නැති වෙනවා. right? එහෙනම් මේ ටික ෆලෝ කරන්න. Now I have been teaching English for the last 18 years. දැන් මම මේ උගන්වනවා අවුරුදු 18 වෙනි අවුරුදු ඉංග්‍රීසි. දරුවොත් එක්ක. මේගොල්ලෝ නෙවෙයි ගොඩක් මේ යුනිවර්සිටි දරුවොත් එක්ක තාමත් වැඩ කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා IELTS එක්සෑම් එක. IELTS කරන අයට උගන්වනවා. යුනිවර්සිටි එකේ මම තාම විසිටින් ලෙක්චර්ස් කරනවා ඊට අමතරව. ඒ වගේ ගොඩක් ලොකු දරුවෝ ප්‍රමාණයක් මාත් එක්ක වැඩ කරලා තියෙනවා අවුරුදු 18ක් ඇතුළත. එතකොට මේක ඇත්තටම තේරුම් ගන්න පේරන්ට්ස්ලා ටික ඉතාම ඉක්මනට ඉස්සරහට යනවා. මම චූටි උදාහරණයක් කියන්න. කොවිඩ් කාලේ පටන් ගත්ත ගෲප් එකක් තාම යනවා. Now they are all in grade 6. දැන් ඒ ගෲප් එකේ දරුවෝ 6 වසරේ ඉන්නේ. So I started that class when they were in grade 2. ඒගොල්ලෝ 2 වසරේ ඉඳිද්දි. මේ විදිහටම C8 ඔය මේ ෆොනික්ස් ටික කියවලා පටන් ගත්ත ගෲප් එකක්. right? දැන් අවුරුදු 4ක්. එතකොට දැන් 6 වසර කියන්නේ අවුරුදු 4ක් ඒ ගෲප් එක ක්ලාස් එක. ඒ දරුවෝ ටික එහෙමම ඉන්නවා. දරුවෝ 30 ගාණක් ඉන්නේ. ඔය දරුවෝ 30 ගාණ මුලින්ම පටන් ගත්ත ඒ 30 ගාණ එහෙමම ඉන්නවා තාම. ක්ලාස් එකේ කවුරුත් ඩ්‍රොප් වුන්නේ නැහැ. එතන දරුවන්ගෙන් ඒ දරුවෝ 30 ගානකින් 31ක් ඉන්නවා. 28 දෙනෙක් ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න දැන්. grade 6 වල ඉඳලා. අනිත් දරුවන්ටත් ඉංග්‍රීසි මීඩියම් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට අර ඉස්කෝලේ වල රිසෝසස් නැහැ. ටීචර්ස්ලා නැති ගැටලුව හින්දා තමයි ඉංග්‍රීසි මීඩියම් ගියේ නැත්තේ. නැත්තම් මේ ඒගොල්ලන්ට කියන්නේ කරන්න බැරුව නෙමෙයි. එක දරුවෙක් ඉන්නවා දුල්නෙත් කියලා පුතෙක්. මේ ඒ දරුවා පුත්තලම පැත්තේ. ටිකක් දුෂ්කර ඉස්කෝලේ ඉගෙන ගන්න දරුවෙක්. 2 වසරේදී මාත් එක්ක වැඩ පටන් ගත්ත දරුවෙක්. ශිෂ්‍යත්ව කරා ගිය අවුරුද්දේ නෙමෙයි ඊට කලින් අවුරුද්දේ. එතකොට ඒගොල්ලෝ කළ ශිෂ්‍යත්වයේ ලකුණු 183යි. ශිෂ්‍යත්වයේ 183යි. මේ යන්නේ ඉස්කෝලේට පාරක්වත් නෑ හරියට. නිකන් පහින් යන අම්මා සාමාන්‍ය හවුස් වයිෆ් කෙනෙක්, තාත්තා සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්. right? They don't have an affluent family background. කොහොම හරි මේ හොඳ ලොකු මේ පවුලක දරුවෙක් නෙමෙයි. සාමාන්‍ය පවුලක දරුවෙක්. දැන් එයා ඉගෙන ගන්නේ කොළඹ රොයල් කොලෙජ් එකේ. කොළඹ රාජකීය විද්‍යාලයට තේරුණා දරුවා. ඒකෙත් ඉංග්‍රීසි මීඩියම් ටෙස්ට් එකට ලංකාවෙම මේ ළමයා පළවෙනි දරුවෝ 10 අතරට තේරුණා. ඒතකොට එයාගේ ඉස්කෝලේ ටීචර්ස්ලා අහනවලු පුතේ ඔයා කොහොමද මෙච්චර දුරට ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තේ? ඔයාට කොළඹ ඉපදිලා කොළඹ හැදිච්ච ළමයෙකුට වඩා ඔයාට ලැන්ග්වේජ් එක පුළුවන් කියලා. ඉතින් මේ සැරේ එයාගේ අම්මා කතා කරා දැන් ටික දවසකට කලින් කතා කරලා ඉංග්‍රීසි භාෂා දින තරඟ ඉංග්‍රීසි ඩේ ඒගොල්ලන්ගේ මේ තිබිලා කොළඹ සෝන් එකෙම මේ ළමයා ස්පීකින් වලටයි ක්‍රියේටිව් රයිටින් වලයි පළවෙනියා. කොළඹ කලාපෙම. එතකොට කොළඹ තියෙන ලොකුම ඉස්කෝලවල ඉන්න ඔක්කොම දරුවෝ පහු කරලා තමයි මේ දරුවා පළවෙනිය වුනේ. මේ පුත්තලම දරුවෙක්. right? ඉතින් ඔය වගේ එක්සැම්පල්ස් ඕන තරම් තියෙනවා. මේක මේ කරගත්ත දරුවන්ට. right? දරුවෝ ගොඩ දෙනෙක් ඉන්නවා ෆැමිලිස් පිටින්ම මයිග්‍රේට් වෙච්ච. නමිසා කියලා දුවෙක් ඉන්නවා. එයාගේ තාත්තා මේ නේවි එකේ මේ කමාන්ඩර්ට ඊළඟට දෙවනියට ඉන්න කෙනා. එයාට ස්කෝලර්ෂිප් එකක් හම්බුණා. ඒ ෆැමිලි එකම මයිග්‍රේට් වුණා USA වලට. ඒ දුව දැන් USA වල ස්ටඩි කරන්නේ. දැන් grade 6 වල ඉන්නේ. මේ ඒ දරුවා අම්මා මට කතා කරනවා WhatsApp එකෙන් එහෙම ඉඳලා හිටලා. සර් කරපු වැඩ ටිකත් එක්ක ඒගොල්ලෝ හරියම කම්ෆර්ටබ්ලි ඒගොල්ලෝ වැඩ ටික කරන් යනවලු USA වල. ඇමරිකාවේ ඉන්නේ දරුවා දැන්. ඒ වගේ ඉන්නවා ගොඩාක් එක්සැම්පල්ස් තියෙනවා. කොවිඩ් කාලෙන් පස්සේ ගොඩක් අය ගියානේ ලංකාවත් ඇරලා. ඒ ගිහිපු ෆැමිලිස් වල ගොඩක් දරුවෝ අනිත් ගෲප්ස් වල ඉන්නවා මේ පිටරට ඉඳගෙන තාම ක්ලාස් එකට ජොයින් වෙන දරුවෝ ඉන්නවා. ජපාන් වල ඉඳලා ජොයින් වෙන දරුවෝ ඉන්නවා ක්ලාස් එකට. සිංගප්පූරු වල ඉඳලා ජොයින් වෙන දරුවෝ ඉන්නවා. ඒ වගේ තාම ඉන්නවා පිටරට ඉඳගෙනත් ක්ලාස් එකට ජොයින් වෙන දරුවෝ ඉන්නවා. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ ඇත්තටම දරුවාට මේක කරගන්න ඕනේ නම් මේ ටික හරියට කරගෙන යන්න දැන් ඔනිකන් හිතෙනවා ඇති මේක හරි සරල දෙයක් මේක ඕනම කෙනෙකුට කරගන්න පුළුවන්. හැබැයි මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරගෙන ගියොත් ඔයාගේ දරුවා ඉක්මනට ඉස්සරහට යනවා. ඉතින් ගෙදරදී රීඩින් ටික කරවන්න. මෙතන නෙමෙයි අපි නවතින්නේ. right? දිගට දරුවා ක්ලාස් එකේ හැඳුනොත්
තව මාස 6ක් යනකොට මෙයාට ඉස්කෝලේ 6 වසරේ ළමයෙකුට වඩා දැනුම තියෙන මට්ටමට වැඩ කරන්න පුළුවන්. right. ඒ මට්ටමට අපි හදනවා. ඉස්කෝලේ සිලබස් එකට අපි සීමා කරන්නේ නැහැ දරුවව. දැන් ඇත්තටම මේක කරගන්න උවමනාව තියෙන පේරන්ට් කෙනෙක් නම් මේක ටික ගෙදරදී කරවන්න හෝම්වර්ක් එකක් කරවල එවන්න. කළා මම ඒක මට කියලා බලව ගන්න දරුවා කොහොමද රීඩ් කරන්නේ. right. තාම ඔය රීඩින් කරනවා කියන්නේ පුංචි කොටසක් විතරයි. මීට අමතරව මේගොල්ලන්ට ස්පෙලිං කරන්න තියෙන ඉස්සරහට. දැන් මම ක්ලාස් එකේදී කිසිම වචනයක් ඩික්ටේෂන් පාඩම් කරවන්නේ නැහැ අපේ ඉන්න දරුවන්ට. ඒගොල්ලන්ට සාමාන්‍ය වචන අකුරු 9 10 වචන පවා හදලා ලියන්න පුළුවන්. right. ඒකට වෙනම තියෙන කේම්බ්‍රිජ් එකේ වෙනම ගයිඩ්ලයින් එකක් තියෙනවා ඒගොල්ලන්ට ස්පෙලිං ගයිඩ්ලයින් එක. ඒතර ඒකත් එක්ක මේගොල්ලන් දැන් අපි සිංහල වචන කටපාඩම් කරන්නේ නේ. අපි සිංහල වචන හදලානේ ලියන්නේ නේද? ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙත් කිසිම වචනයක් කටපාඩම් කරන්න ඕනේ නැහැ. right. if you are a native speaker නේද? හරි. right. you can pronounce the word and write. ඔයා native speaker කෙනෙක් නම් ඔයාලට pronounce කරලා ලියන්න පුළුවන් වෙන්නේ. අපි සිංහල වගේම තමයි ඒක. ඒ වගේ ගොඩක් දේවල් දරුවට හම්බ වෙනවා ඉස්සරහට. හැබැයි ඒක මොන දේ කරන්නත් මේ ටික හරියට මේ මාස දෙක චුට්ටක් ફોකස් කරලා ගෙනියන්න වෙනවා දරුවා. මෙතනින් ඩ්‍රොප් වුණොත් ඉස්සරහ වැඩ කරන්න බෑ දරුවාට. හරි. ඉතින් ඇත්තටම දරුවට මේක කරගන්න ඕන පේරන්ට් කෙනෙක් නම් මේ විදිහට පිළිවෙලට වැඩ ටික කරව ගන්න. නැත්නම් ඔයගොල්ලෝගේ මේ කාලයත් අපරාධේ මේ පස්සේ you will definitely regret. අනිවාර්යෙන් ඔයගොල්ලෝ පසුතැවෙනවා. අපරාධ මං කරගත්තේ නෑ නේද කියලා මේ ගොල්ලොත් එක්ක යන අනිත් දරුවෝ ඉස්සරහට යන විදිහ දැකලා මගේ දරුවට මං කරගත්තේ නෑ නේද කියන ඒ රිග්‍රෙට් එක ඔයගලන්ට අනිවාර්යෙන් එනවා. මේ කියන්නේ අවුරුදු 18ක අත්දැකීමෙන් උගන්වලා තියෙන. එහෙනම් මේක ගෙදරදී ටිකක් ඔයගොල්ලෝගේ වෙලාවෙන් පොඩි වෙලාවක් දරුවා වෙනුවෙන් දීලා මේ ටික කරවන්න කියන මේ බොහොම මේ ආදරණීය ඉල්ලීම තමයි පේරන්ට්ස් ළඟින් කරන්න තියෙන්නේ. දරුවට කරගන්න මේක කරව ගන්න ඕන. මොකද ඉස්කෝලේ වල ෆොනික්ස් කරන්නේ නැහැ. දැන් මම මේ කරන ෆොනික්ස් ටික කොහෙවත් නැහැ. ක්ලාසස් වල කිසිම තැනක කරන්නේ නැහැ. මේ ෆොනික්ස් හෑන්ඩ් මොනවත් ඔයාලට ලංකාවේ හොයාගන්න නැහැ. මේක බොහොම මේ පිළිවෙලට හරියම සරල විදිහට හදාගෙන තියෙන ෆොනික්ස් සීරීස් එකක් මේ යන්නේ. හරි මේ ෆොනික්ස් සීරීස් එක ලංකාවේ නෑ ඔයගොල්ලන්ට හොයාගන්න. right. එහෙනම් මේකේ වැලියු එක ඇත්තටම දෙන මේ ඔයගොල්ලන්ට මේ ක්ලාස් ෆී එකක් ගන්න මම මේ ටික දවසේ. ඒ හින්දා ඒක ලොකු වැලියු එකක් ඔයගොල්ලන්ට ඒක ඇත්තටම ප්‍රයෝජන ගන්න දරුවන්ට. right. okay. Hari, let's continue then. අපි continue කරමු පුතේ. Right. So you have to read page number 12 at home and send me a short video clip. ඔන්න 12 page එක read කරලා මට video clip එකක් දාන්න එක තනියෙන් read කරන්න පුළුවන්. Right. So let's move on. ඉස්සරහට යන්න. Now the third letter we have is letter O. Right. Does anyone know the sound of letter O? කවුරු හරි දන්නවද letter O වල sound එක? මොකක්ද O වල sound එක? Yes, very good. Yes, හරි විනුකි. letter O pronounce කරන්නෙත් පුතේ O sound එකෙන්මයි. right? හරිද? හැබැයි මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. right? මේ letter O වල තියෙන එකම sound එක O sound එක නෙමෙයි. ඔන්න අම්ම බලන්න. මේ letter O වල තියෙන එකම sound එක O sound එක නෙමෙයි. right? දැන් අපි මෙන්න මෙහෙම word එකක් ගමු. let's say sun. right? මේක අපි pronounce කරන්නේ sun නේද? son කියලා එහෙම කියන්නේ නැහැ. So this letter O, Menul, put it has a sound. මේ letter O එකේ තියෙන්නේ a sound එකක්. O sound එකක් නෙමෙයි. right? එතකොට ඒ වගේම O sound එක තියෙන වෙනත් අකුරුත් තියෙනවා. right? මෙන්න මේ වචන pronounce කරන්න බලන්න දන්න පුළුවන් කෙනෙක්. පුංචි වචනයක්. කාටද පුළුවන් ඔය වචන pronounce කරන්න? Can someone pronounce this word? Yes, Swan. Okay. Swan. Swan, huh? Huh? Tahu. Swan. Okay. Right. Swan. Okay. Any other sounds other than swan? Swan නැතුව වෙන sounds තියෙනව නම් කියන්න කවුරු හරි? Yes, Chanindi කියන්න පුතේ. මොකද්ද මේකේ sound එක?
ස්වෑන් නැතුව එන sound එක. Swan. ඈ? Swan. The same, right? Okay. නෑ. මේ වචනේ පුතේ අම්මා අපි pronounce කරන්නේ ස්වෑන් කියලා නෙමෙයි මේක pronounce කරන්නේ sound කියලා. හංසයාට ඉංග්‍රීසි වලින් කියන්නේ sound, not swan. හරිද? හංසයාට ඉංග්‍රීසි වලින් කියන්නේ swan නෙමෙයි sound. අර letter A එකේ තියෙන්නේ O sound එක. හරිද? letter A එකේ තියෙන්නේ O sound එක. right? එතකොට අපි මම කියන්න try කරන්නේ ඔයගොල්ලන්ට මෙතන පුතේ letter O එකෙන් තියෙන්නේ O sound එකම විතරක් නෙමෙයි. All these vowels have multiple sounds. මේ vowels ඔක්කොගෙම තියෙනවා ශබ්ද ගොඩක්. සමහර වෙලාවට O අකුර නොවන අකුරකින් අපිට O sound එක එන්නත් පුළුවන්. letter A වලින් O sound එක එනවා. දැන් swan කිව්වහම කියන්න බෑනේ. මේක කියවන්නේ sound. right? right? හරි. මේ බලන්න. මේක pronounce කරන්න බලන්න. ඔය පුළුන් ගුලියකට අපි කියන මේ වචනේ නේ. ඩොක්ටර්ස්ලා නර්සස්ලා කියන මේකක් ගන්න කියලා. කවුරු හරි if someone is wounded Sub. Sub. ඒකට මොකද්ද කියන්නේ? අම්මා නර්සස්ලා ඉන්න අය කවුද පුතාලා? පුළුන් Sub. ඈ Sub. අන්න හරි මට එහන වචනේ sob කියලා කියනෝනේ. sob එකක් ගන්න කියලා කියන්නේනේ. sob කියන්නේ පොඩි පුළුන් ගුලියක් වගේ එකකට අපි කියන්නේ sob කියලා. හැබැයි බලන්නකො sob වල ස්පෙලිං කියන විදිය. right? ඒක අකුරු තියෙන්නේ WAB නේ. Dinner. right? okay. අන්න. එතකොට පුතේ මෙතන A අකුරේ තියෙන්නේ O sound එක. I'm sorry. හරිද? ඔන්න අපි එහෙනම් මේ O එකේ තියෙන basic sound එක තමයි O sound එක. අපි read කරමු ඉක්මනට. right? ඔන්න mute කරන්න read කරන්න. okay. So this is to. ඉක්මනට read කරමු. හරි ලේසි. to. ho. lo. ආමේ මට තව එකක් කියන්න. මම ඊයේත් මේක කිව්වා කට්ටියගේ. ඇහුවා. මේ ඔයගොල්ලන්ට ප්‍රයිමරි ක්ලාසස් වල ස්කෝලවලත් මේ වචන ගොඩාක් ඒවා වැරදියට කියලා දෙන්න තැන තියෙනවා. පැන්සල් උල් කරන එකට මොකක්ද කියන්නේ ඉංග්‍රීසියෙන්? පැන්සල් උල් කරන එකට ඔයගොල්ලෝ කට දෙක කියලා කියන්නේ. ඒකට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? මයික් එක ඔන් කරලා කියන්න කට්ටිය. Sharpener. okay. මෙනුනුත් කියන්න බලන්න. චනින්ද කියනවා sharpenerලු. okay. තව වචන. Sharpener. තව තුහින මොකද්ද පුතේ කියන්නේ පැන්සල් උල් කරන එකට? Sharpener. okay. any other words other than sharp? තව වචන තියෙනවද? ඉංග්‍රීසි වල මතක තියාගන්න sharpener කියලා වර්ඩ් එකක් නැහැ. අම්මා බලන්න ඉංග්‍රීසි වල sharpener කියලා වර්ඩ් එකක් නැහැ. right? දැන් මෙන්න බලන්නකො මම කියලා දෙන්නම් මේක. right? මේ බලන්න අම්මලා බලන්න පොඩ්ඩක් නම් මේක තේරෙන්නේ නැහැ. right? සාමාන්‍යයෙන් අපි sharp කියලා කියන්නේ sharp කියන එකේ අදහස තියුණු කියන එක. right? මේ බලන්න sharp කිව්වහම තියුණු කියන අදහසනේ. right? ඔන්න word එක sharp. මේක adjective එකක්. නාම විශේෂණ පදයක්. right? sharp. පුතාලට තේරෙන්නේ නැහැ මේක මම මේ අම්මලාට පෙන්නන්නේ. right? පුතේ අම්මා මේ එතකොට sharp කියන එකට right? මෙන්න word එක sharp. ඉංග්‍රීසි වල රූල් එකක් තියෙනවා අපිට adjectives වලට en කියන අකුරු එකතු කරලා. right? en මේවට suffixes කියලා කියනවා. en කියන අකුරු එකතු කරලා මේවා ක්‍රියාපද කරන්න පුළුවන්. දැන් weak කියන්නේ දුර්වල කියන එකනේ. weak. right? weak කියන එකට අපිට en එකතු කරලා weaken කියන්න පුළුවන්. broad කියන එකට en එකතු කරලා
broaden කියන්න පුළුවන්. ඒ වගේ වචන තියෙන ගොඩක්. en එකතු කරලා ක්‍රියාපදයක්. එතකොට මේක adjective එකක්. මේකට අපි මෙන්න මෙහෙම කියනවා. sharp කියන එකට අපි එකතු කරනවා sharpen. sharpen. sharpen කිව්වහම මේකේ තේරුම මුවහත් කරනවා කියන එක. ඔන්න බලන්න. sharpen කිව්වහම මුවහත් කරනවා කියන එක. right? දැන් මේක ක්‍රියාපදයක්. මේක verb එකක්. right? දැන් අපිට මෙහෙම ඊළඟට පුළුවන්. දැන් ඉංග්‍රීසි වල තව එකක් තියෙනවා. දැන් අපි teach කියන්නේ උගන්වනවටනේ. right? teach කියන එකනට er එකතු කරලා අපිට teacher කියලා හදන්න පුළුවන්. උගන්වන කෙනා. right? act හැම එකම බෑ act කරන කෙනා අපි or එකතු කරලා actor කියලා හදනවා. right? paint painter. right? ඒ වගේ වචන හදන්න පුළුවන් එක්ක er හරි or හරි එකතු කරලා. right? මේකටත් අපි මේක කරන දැන් මේක verb එකක්. sharpen කියන එකට අපි er එකතු කරනවා. එතකොට වචනයක් හැදෙනවා මෙන්න මෙහෙම. sharpen කියලා. වචනයක් අපි හදා ගන්නවා sharpen කියලා. ඔන්න පැන්සල් උල් කරන එකට කියන්නේ පුතේ sharpener. sharpener නෙමෙයි. මෙන්න මේ en එකත් pronounce වෙන්න ඕනේ. sharpener. සිංහලෙන් ලිව්වොත් sharpener. sharpener. ඔගොල්ලෝ කිව්වේ sharpener කියලා. sharpener කියලා වචනයක් ඉංග්‍රීසි වල නැහැ. The correct word is sharpener. හරිද? ඔය වගේ වැරදි අඩුපාඩු ගොඩාක් ඔයගොල්ලන්ගේ පුංචි පන්තිවල ඔයගොල්ලන්ට ඉගෙන ගන්න අහන්න හම්බ වෙනවා. ඉතින් ඒවා අපි පුළුවන් තරම් මගේ අරගෙන වැඩ කරන්න try කරමු. හරි? ඉස්කෝලවල ක්ලාසස් වල ඉතින් අර ප්‍රයිමරි ටීචර් කෙනෙකුගෙන් අපිට ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඒගොල්ලෝට තියෙන ට්‍රේනින් එකක්. ප්‍රාථමික වල ඉන්න ගුරුවරු ගොඩක් අයට තියෙන ට්‍රේනින් එකක්. ඒ ට්‍රේනින් එකකින් ඉතින් ඒගොල්ලෝට තියෙන ලිමිටඩ් ස්කෝප් එකක් ඇතුලේ වැඩ කරන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ ප්‍රමාණය ටිකක් ඉතින් ඒගොල්ලන්ට දන්න මට්ටමින් කරන් යනවා. ඒකට අපිට වැරද්දක් කියන්න බෑ. right? But we should teach them the right thing. හැබැයි අපි ඒ දරුවන්ට අපි පුළුවන් වෙන්න ඕන දරුවන්ට හරි දේ කියලා දෙන්න. right? හරි. අපි ටක් ගාලා කරමු. චුට්ටක් කළා නවත්තන්න. ඔන්න. okay. right? මේක read කරමු ඉක්මනට. to ho lo no wo හරි ලේසි. to ho lo no wo ටක් ගාලා කියවන්න. right? හරි. අපි words read කරමු ලේසි. නමුතේ මම වචන හතරක් පහක් කියලා දෙන්න. උඹලා ගෙදරට read කරන්න ඒතර ටික. මේක එකම විදිහට කියවන්න තියෙන්නේ. job දැන් ඕ sound එක job jot John page එක වෙතුච්ච පුතේ page number 15. We are on page 15. 15 between ne අපි. right? Job, jot, John, sob. right? Okay? right. අන්න ඊළඟ page එකේ කියවමු හතරක් විතර. hot, mom, moss, lot, loss. එකපාර කියවමු. hot, mom, moss, lot, loss. right? ටක් ගාලා read කරලා බලන්න.
right okay අපි sentences ටිකක් read කරමු දැන් මේක තව තියෙනවා අම්මත් එක්ක read කරන්න හිමින් සැරේ වචන තව ගොඩක් තියෙනවා right we have a dot doll don දැන් මේක සමහර වචන වල අර ටිකක් අකුර අපිට long vowel එකක් විදිහට pronounce කරන්න පුළුවන් දැන් තියෙනවා මේක doll හරි නේ අපි සිංහල වල වගේ ගොඩාක් අදින්නේ නැහැ ඉංග්‍රීසි වල letters පුතේ doll doll right doll එහෙම කියන්නේ right නේද එහෙන් පුතේ vowel එක long vowel එකක් වුණාට ගොඩාක් අපි දිගට කියවන්නේ right doll right හරිද හරි ඔන්න එහෙනම් මේ page එකත් මම ඔයාලට ගෙදරට read කරන්න දෙනවා page number කීයද this is page number 18 අර ටික read කරලා කැමති පුතාලට පුළුවන් මට වීඩියෝ එකක් එවන්න page number 18 and what is the other page I think that was page 12 12 and 18 ඔන්න අම්මා 12 වෙනි පිටුවයි 18 පිටුවයි පොඩි රීඩින් එකක් කරලා මට එවන්න එවන පුතාලගේ මම බලලා දෙනවා කැමති අය කරවල එවන්න right අර ටික read කරවල මේ දෙක කරවන්න right that's for homework right හැබැයි මේක හරියට කරේ නැත්නම් ඔයගොල්ලන්ට ඇත්තටම දුක හිතේ අනිත් දරුවෝ මේ කියවද්දි තව ටිකක් යද්දි. එහෙනම් දැන් මේක අතහැරියොත් අතහැරියම තමයි. right මම හොඳටම දන්නවා මම මේ කරන දේ ඔයගොල්ලන්ට කොහෙන්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. right මේ විදිහට ෆොනික්ස් කරන්නේ නැහැ ක්ලාසස් වල. right ටිකක් කරනවා තමයි නැත්තේ නමුත් මේ විදිහට ෆොනික්ස් සීරීස් එකක් දරුවට කියව ගන්න පුළුවන් වෙන්න කරන්නේ. right we don't have to do phonics for the sake of doing it. කරනවට කළ වැඩක් නෑ මේක හරියට දරුවට පුළුවන් කරගන්නයි කරන්න ඕන. හරි. එහෙනම් අපි උතනින් wind up කරමු නේද නෙසන්දි? නෙසන්දි rename කරගෙන. right very good. ඒක නැචරල් ලස්සන නම මට ඉතින් honor කියලා තමයි පාර කියන්නේ මේ. නේද? right හරි. එහෙනම් reading එකක් කරලා එවන්න. මොන හරි අහන්න තියෙනවද අම්මලාට? any questions? or do you wish to say anything? මොන හරි කියන්න තියෙනවද අහන්න තියෙනවද විනාඩියක් විතර අරගෙන මේ සැරේ හැබැයි පේරන්ට්ස්ලා හොඳයි කවුරුත් මුකුත් කතා කරන්නේ හරිම හොඳ කණ්ඩායමක් මොකක්වත් කතා කරන්නේ කලින් groups වල කොහොනේ මාත් එක ඒ කියන්නේ ගොඩාක් දේවල් අහනවා නේ so they are so curious but these parents I don't know right හරි එහෙනම් අපි ඔතනින් wind up කරමු පුතේ රීඩින් කරලා එවන්නේ වන පුතාලගේ මම බලලා දෙන්නම් හැබැයි මේ දැන් අද ඒවල හෙට බලන්න බෑ හොඳේ